කොහොමද යාළුවනේ මගේ නම විහංගනානයක් කාර ඕගොල්ලෝව මම මේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම සිංගල් වීඩියෝ එකක් කරගෙන හිතාගෙන හිටියේ මගේ viewers-ලා ගොඩක් දෙනා මට කිව්වා සිංගල් වීඩියෝ එකක් කරන්න කියලා. ඒ නිසා අද මම සිංගල් වීඩියෝ එකක් කරනවා. මේ පොත තමයි Secret 7 එකේ පරිවර්තනයක්. ගී බඹයාගේ අභිරහස Secret 7 11 වෙනි කතා මාර්ග 11 වෙනි පොත. මේ පරිවර්තනය කරලා තියෙන තත්සරණී සතර සිංහ මේක ලියලා තියෙන එඩිත් බ්‍රිටන්. ඕගොල්ලෝ ගොඩක් දෙනා කැමති මේ Secret 7 කියන සීරීස් එකට. ඒ නිසා තමයි අද මම මේ සිංහල එක කරන්න හිතාගෙන හිටියේ. මේ කතාව වෙන්නේ සප්ත සුමිතුරෝ හොරුන් 3 දෙනෙක්ව අල්ලන කතාවක්. දැන් මේක පටන් ගන්න මෙහෙමයි. ජැක් සප්ත සුමිතුරන්ගේ එක්කෙනෙක්. පීටර් සප්ත සුමිතුරන්ගේ නායකයා. ඒ දෙන්නා ඇවිදගෙන යනවා පාරේ. ජැක්ගේ කරදරකාර සොහොයුරිය සුසි මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවා. සුසි සප්ත සුමිතුරන්ට බිහිලු කරන දේවල් තමයි කිය ආවේ. මොකද මෙයා සප්ත සුමිතුරන්ට කැමති නෑ. මෙයාට ඕනේ තමන්ගේම රහස් සමාජයක් පටන් ගන්න. සප්ත සුමිතුරයකට කැමති නෑ. මොකද සප්ත සුමිතුර හැම වෙලේම කියන්නේ සුසි කියන්නේ මහා කොපියක්. ඉතින් මේ සප්ත සුමිතුර මෙහෙම සප්ත සුමිතුරන්ගේ දෙන්නා ජැකුයි පීටරුයි මෙහෙම ඇවිදගෙන යනකොට සුසි මෙන්න මෙහෙම බිහිලු කරන්න පටන් ගත්තා. ඕගොල්ලෝ මේ ළඟදී රැස්වීමක් තිබ්බෙත් නෑ. ඒගොල්ලන්ට මේ රැස්වීමක් තියෙන අරමුණකුත් නෑ. පීටර්ටයි ජැක්ටයි තරහ ගිහිල්ලා සුසි වෙලවගත්තා. සුසි ඒකට මහා තරහකින් ඉන්න සප්ත සුමිතුරන් එක්ක. දැන් මේ දෙන්නා මේ සුසි කියන එක ඇත්ත නේද කියලා හිත හිටියා. පීටර් අලුත් රැස්වීමක් ඇඳවන්න දිනයක් ජැක්ට කිව්වා හැමෝටම කියන්න කියලා. මේ සෙනසුරාදා උදේ 10ට. ඉතින් මේගොල්ලෝ රැස් වුණා. මේගොල්ලන්ට හැබැයි කතා කරන්න මාතෘකාවක් නම් තිබ්බේ නැහැ. හැබැයි ඔන්න පීටර්ට මාතෘකාවක් මතක් වුණා. ඒ තමයි ගිනිමැල සංදර්ශනය. ගිනිමැල සංදර්ශනය කියන්නේ මේගොල්ලෝ කරන උත්සවයක්. ඒකේ පීටර්ගේ තාත්තගේ වත්තේ. පීටර්ගේ තාත්තා ලොකු වත්තක් තියෙනවා. ඒකේ දැනට පදිංචි වෙලා ඉන්න අයයි ඒගොල්ලෝ පීටර්රුයි ඒගොල්ලෝගේ යාළුවෝ එකතු වෙලා ගිනිමැල සංදර්ශනයක් පවත්වනවා. ලොකු ගිනිමැලයක් ගහලා ඒක මැද පඹයක් හිටවනවා. ඊට පස්සේ ඒකට ගින්දර තියෙනවා. ඒගොල්ලෝගේ දේවල් බැදගෙන කාලා එතනටම කූඩාරම් ගහලා නිකන් කැම්පින් වගේ එතනම නිදා ගන්නවා. ඒක හරි හොඳ රාත්‍රියක්. ඒගොල්ලෝ රතිඤ්ඤ දානවා, මල් වෙඩි දානවා. ඒක හරි විනෝදජනක රාත්‍රියක්. ඉතින් දැන් මේගොල්ලෝ ඒක ගැන කතා කරගෙන ඉන්නකොට පීටර්ට මතක් වුණා මූන් රොකට්ස් කියලා රොකට් జాතියක්. මූන් රොකට්ස් කියන්නේ මේ අලුතෙන්ම ආපු රොකට් රතිඤ්ඤ జాතියක්. ඒ රතිඤ්ඤ జాතිය හරි හොඳටපත් වෙනවා. හරි ලස්සනට මල් වෙඩි විසිකෙනවා. ඉතින් මේගොල්ලෝ මූන් රොකට්ස් ගන්න සල්ලි එකතු කරා. මූන් රොකට්ස්, දර, පඹයා මේ ඔක්කොම හදන විදිහේ කතා කරගත්තා. මේගොල්ලෝ පීටර් කිව්වා හැමෝටම ආයි අනිත් රැස්වීම තියෙන දවසේ සල්ලි ගේන්න කියලා. මේ මූන් රොකට්ස්ුයි තව රතිඤ්ඤ වර්ගයි ගන්න. දැන් මේගොල්ලෝ ගියේ දර එකතු කරා. මේගොල්ලෝ දර එකතු කරන්න ගියේ පීටර්ගේ වත්තට. පීටර්ගේ වත්තේ විශාල කැලයක්. ඒ කැලේට ගිහිල්ලා මේගොල්ලෝ ලොකු අතුද පොඩි අතුද එකතු කරලා ගැහුවා මඩුව ඉස්සරහා. මඩුව කියන්නේ ඒගොල්ලෝගේ රැස්වීම ශාලාව. ඒක හරි ලොකු එකක්. ඒකේ තමයි මේ සප්ත සුමිතුරෝ රැස්වීම තියන්නේ. ඉතින් දැන් මේගොල්ලන්ට ඕන පඹයක් හදන්න. දැන් පඹයක් හදන්න කලින් මිස්ටර් බර්ඩ් පීටර්ගේ ගෙවතු සේවකයා ඒගොල්ලෝගේ ඉස්සරහින් ගියා. ඉතින් මේ ගෙවතු සේවකයා ගියාම පීටර් එයාට කතා කරලා ඇහුවා ඔයාට පුළුවන්ද ඔය වැට කප්පාදු කරන දර වලින් කොටසක් අපේ ගිනිමැල් සංදර්ශනයට දෙන්න කියලා. ඉතින් මිස්ටර් බර්ඩ් ගෙවතු සේවකයා කිව්වා හා දෙන්නම් කියලා. පීටර් සතුරු වෙලා ආයි ගියා ඒගොල්ලොන්ගේ සමාජයේ හමුවට. ඒක අහලා හැමෝම සතුටු වුණා. දැන් මේගොල්ලෝ හිටියේ කොහොමද පඹයක් හදන්නේ කියලා. මේ පීටර් ඒක ගෑන් ළමයින්ට පැවරුවා. මොකද ගෑන් ළමයි හරියට මහන්න දන්නව නිසා. ඉතින් දැන් ඔක්කොම හරි. මේගොල්ලෝ ගෙදර වලට ගියේ සතුටු. දැන් අනිත් රැස්වීම කැඳවපු දවසේ මේගොල්ලෝ ගියා ආයිදර එකතු කරන්න. ආයිදර එකතු කරන්න ගියාපුවාම මේගොල්ලෝ මේ පාර කැලේට ගියේ නෑ. මේ අගොල්ලෝ ගියේ මිස්ටර් බර්ඩන් කියන කෙනාගේ පැලෙට. ගිහිල්ලා බලනකොට මිස්ටර් බර්ඩන් හිටියේ නෑ. හැබැයි ස්කැම්පර් කියන්නේ සප්ත සුමිතුරන්ගේ බල්ලා. පීටර්ගේ බල්ලා.
ඒ බල්ලත් හරිම උදව් වෙනවා මේ රහසිගත මෙහෙයුම් වලට. ඉතින් මේ බල්ලා බුරන්න පටන් ගත්තා. හැබැයි පීටර්ට මහ සැකයක්. මොකද ස්කැම්පර් එහෙම නිකන් බුරන කෙනෙක් නෙවෙයි. මොකක් හරි හේතුවක් තියෙනවා. පීටර් හිතුවා මොකක් කවුරු හරි මේ පැල ඇතුලේ ඉන්නවා කියලා. පීටර්ගේ බල්ලා ස්කැම්පර් කවදාවත් මිස්ටර් බර්ඩ්න්ට බුරන්නේ නැහැ. මොකද ඒ දෙන්න යාළුවෝ නිසා. ඉතින් මේගොල්ලෝ හිතුවා වෙන කවුරු හරි මේ ගරුලේ ඉන්නවා කියලා. ස්කැම්පර් දොර ළඟට ගිය පාර ඇතුලේ ගල් ප්‍රහාරයක් ආවා ස්කැම්පර්. ස්කැම්පර්ගේ කකුලේ එක නොවැදී බේරුවේ යාන්තමින්. එකපාරටම පීටර් පැන්නා කවුද මගේ බල්ලට ගැහුවේ කියලා. නරක මිනිස්සු තුන්දෙනෙක් ඇතුලේ හිටියා. ඒ තුන්දෙනා පීටර් දිහා බලලා රවල ගියා. පීටර් ගියා මිස්ටර් බර්ඩ්න් එක්කන්. ඒත් මිස්ටර් බර්ඩ්න් හිටියේ නෑ. ඒක ගැන අමතක කරලා මේගොල්ලෝ ගියා දැන් මේ ගේමල් සංදර්ශනයේ දිහා ගැන කටයුතු කරන්න. ඒ අතර සුසි හිටියේ කොහොමද මේ උත්සවය කඩාකප්පල් කරන්නේ. ඒ වෙලාවේ ජැක් එතනින් ඇවිද හිටියා. ජැක්ට මේක ඇහුණා. ජැක්ට තරහ ගිහිල්ලා එතන භයානක සද්දයක් කරා. ඉතින් සුසි ඩොරිස් හිල්ලා කියන්නේ සුසිගේ අනිත් යාළුවෝ දෙන්න. ඒ දෙන්න පණ එපා කියලා ගෙදරට දුවන්න පටන් ගත්තා. ජැක් hina වෙවි ගිහිල්ලා ගෙදරට යනකොට මේ දෙන්න හති අරිනවා. ඉතින් ජැක් මොකද කියලා අහුවාම භයානක සද්දයක් ඇහුණාද කියලා දුන්නා ඇහුවා. ජැක් කිව්වා නෑ කියලා. ඉතින් සුසි ජැක්ගෙන් ඇහුවා කොහෙද ඔයගොල්ලෝ ගිනිමෙල් සංදර්ශනය පවත්වන්නේ. ඉතින් දැන් ජැක් මේගොල්ලන්ට බොරු තැනක් පෙන්වන්න කියලා හිතාගෙන උස්ස කන්දක් උඩ තියෙන හේලයින්ස් වත්ත කියලා කිව්වා මේගොල්ලෝ ගිනිමෙල් සංදර්ශනය පවත්වන ස්ථානය. සුසි යටි හිතින් hina ගියා. ජැක්ටත් යටි හිතින් hina ගියා. මොකද ජැක් ඔය කිව්වේ වැරදි ස්ථානයක්. ඒගොල්ලෝගේ ඇත්ත ගිනිමෙල් සංදර්ශනයේ තියෙන එතන නම් නෙවෙයි. ඉතින් දැන් ඊට පස්සේ දවසේ ජැකුයි පීටරු දෙන්න ගිහිල්ලා ඒලයින්ස් කන්ද උඩ පොඩි දර ගොඩක් ගහලා ඒක උඩ පොඩි ලිපියකුත් තිප්පා ඒ තුන් දෙනාට පේන්න. ඉතින් ඒක දැකලා පහුව දවසේ ඩොරිසුයි හිල්ඩයි සුසීට හොන්තරම තරහ ගියා. දැන් ඔහොම යනකොට සප්ත සුමිතුරන්ගේ එකතු කරලා තිබ්බ සල්ලිත් නැති වෙන්න පටන් ගත්තා. සල්ලි නෙවෙයි පඹයක් නැති වුණා. පඹයගේ ඇඳුනුත් නැති වුණා. මේගොල්ලෝ ගිනිමෙල් සංදර්ශනය පවත්වන දවසේ ඔක්කොම නැති වුණා. හැබැයි කොලින් කතා කරලා ඊට කලින් කිව්වා පීටර්ට ඒගොල්ලෝගේ ආච්චිලා ගෙදර කොල්ලයක් වෙලා තියෙනවා. එයා සැක කරන්නේ අර මිනිස්සු තුන්දෙනා කියලා තමයි කිව්වේ. දැන් ඔහොම කතා කර ඉන්නකොට ඔන්නෝම ගිනිමෙල් සංදර්ශනයේ දවසක් උදා වෙලා මේ ඒ දවසේ පීටර් දැක්ක කවුරු හරි කෙනෙක් ඒගොල්ලෝගේ වත්ත හරහා යනවා. පීටර් එක්මන්ටම ස්කැම්පර්ටත් ඉඟි කරලා හැමෝම එළියට ගියා. මේගොල්ලෝ පොලිසියට කතා කරා. පොලිසියට කතා කරලා පොලිසියත් ආවා. පොලිසියයි ස්කැම්පරුයි හොරා පිටිපස්ස පුළුවන් තරම් වේගෙන් දිනුවා. ඒත් අල්ල ගන්න බැරි වුණා. ස්කැම්පර් එයාගේ එක කකුලක් අල්ලගත්තා. හැබැයි හොරා එක කකුල ගසලා දැම්ම නිසා ස්කැම්පරු තුවාලයක් නොවි බේරුණේ යාන්ත්‍රය. දැන් ඉතින් මේගොල්ලන්ට හරි දුකයි. මොකද ගිනිමෙල් සංදර්ශනය දවසේ වහින්නත් පටන් ගත්තා. මේගොල්ලෝ ගිනිමෙල් සංදර්ශනය කරන්නත් බැහැ. දැන් මෙහෙම දුක් වෙවි ඉන්නකොට පීටර් දැක්කා ඒගොල්ලෝගේ පඹය හෙලවෙනවා. පඹය හෙලවනවා දැක්කාම ඒක පොලිසියට කිව්වා. පොලිසියත් ඒක දැක්කා. පොලිසිය දැනගත්තා මේ ඉන්නේ නම් අර හොරා තමයි. මොකද දැන් ওই බැස්සස්සේ ওই ගිනි කොට ගිනි තියන්නෙත් නැහනේ. ඒකට එයා ඒ පඹය පිච්චෙන්නෙත් නැහැ. ඒ නිසා මෙතන හොඳ ස්ථානයක් කියලා හිතාගෙන හොරා හිටියා. ඒත් කොහොම හරි ඒක දැනගත්තාම හොරා දුවන්න පටන් ගත්තා. ඉතින් ස්කැම්පරුයි පොලිසියයි ගිහිල්ලා අල්ලගත්තා. ස්කැම්පර් තමයි යා බිම දැම්මේ කකුල හපලා. දැන් ඉතින් පොලිසියට හරි සද්දුනේ. හැබැයි සප්ත සුනිදුරන්ට දුක. මොකද ඒගොල්ලෝගේ දර ගොඩක් තෙමිලා රතින්යත් නැහැ, පඹයත් නැහැ. ඉතින් ඒගොල්ලෝ නිදාගන්න ගියා. ඊට උදේම පීටර්ට පොලිස් ස්ථානයෙන් එමුණක් ආවා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ අලුත් දර දෙන්නම්, අලුත් මූන් රොකට්ස් දෙන්නම්. ඕගොල්ලෝ ගිනිමෙල් සංදර්ශනය අද රැට පවත්වන්න අපිත් ඔහෙට එනවා කියලා. දැන් හැමෝම පීටර්ට හරි සතුටුයි. මෙයා ඉක්මනට රැස්වීමක් ඇඳවලා මේක ගැන කිව්වා. ඉතින් අනිත් හැමෝටමත් සතුටුයි. ඒ දවසේ රෑ මේගොල්ලෝ හොඳට කාලා බීලා හිටියා. පොලිසියත් ඇවිල්ලා හිටියා. ඉතින් දැන් ජැක්ට හරි දුකයි මේ සුසීලාගෙන. ඒ නිසා ජැක් කිව්වා පීටර්ට
අපි සුසීලටත් එන්න කියමු. අපි හිතුවේ සුසීල මේව කරා කියලා. ඉතින් පීටර්ටත් දුක් හිතිලා හා කමක් නැහැ කියලා ඒගොල්ලන්ටත් එන්න කිව්වා. ඊට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා සතුටින් ඒගොල්ලෝ ඉතින් රාත්‍රිය ගත කළා. සුසීලටත් හරි සතුටින්. ඉතින් මේ පොතේ මේ ගිනිබබයාගේ අභිරහස කියන පොතේ කතාව ඔච්චරයි. දැන් ඊළඟටත් මම පහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල පොතක්. මොකද මගේ විවර්ස්ලා ගොඩක් දෙනා මේ සිංහල පොත් වලට කැමති. හැබැයි මේ පාර මම කරන්නේ සීක්‍රට් 7 එකක් නෙවෙයි. ඒක මම පොතක් මේකත් අභිරහස් පොතක්. මේක සීරීස් එකක් නෙවෙයි. නම තමයි බහිරව නිදානය. මේක පරිවර්තනයක්. මම හිතන්නේ ඔව්. සන්ධ්‍යා කුමාරී කුලතුංග තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ අනිත් වීඩියෝ එකේ මම ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ මගේ Discord ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට තාම රික්වෙස්ට් එකක් එවලා නැත්තම් මතක් කරලා ඒක කරන්න.